අද ඔයාලට වෙන්නේ මගේ දෙවෙනි vlog එකත් එක්ක තුන්වෙනි vlog එකත් එක්ක ඉතින් මම හිතුවේ නැති විදියට දෙවෙනි vlog එකට ගොඩාක් ලොකු රීච් එකක් මට හම්බුණා. ඉතින් ඒකින්ද මම හිතුවා දෙවෙනි vlog එක ගෙනල්ලා සතියයි දවස් දෙකක්ද කොහෙද වෙනවා. සතියයි දවස් දෙකකින් වගේ පොඩි කාලෙකදී දෙවෙනි vlog එකත් ගේන්න. ඉතින් මෙතනදි වෙන්නේ ඔයාලා දන්නවා අර මගේ කැමරාමන් විශ්චයි අර මගේ පළවෙනි වීඩියෝ එකේ ඉඳි කවුද එයා තිනුරයි. ඒ දෙන්නගෙන් ක්‍රිකට් ගහන වැඩිපුරම දක්ෂ කවුද කියලා බලන්න අපි පොඩි ක්‍රිකට් මැච් එකක් තියෙනවා. ඉතින් මේකේ මම සෙල්ලම් කරන්නේ නැහැ. මම ඉන්නේ අම්පයර්ට විදියට අම්පයර්. ඉතින් මෙතන ඉන්න එක්කෙනා මෙයා මේ අලුතෙන් ක්‍රිකට් යනවා බලමු මෙයාගේ දක්ෂතාවය කොහොමද කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා. එයා දිව්වා කැමරේකට මුණ පෙන්නන්න කැමති නැහැ. ඉතින් කවන්නේ අපි ගිහලා බලමු මැච් එකද කොහොම වෙයිද කියලා. අපි හිතන් යන්න. අපි ටොස් එක දාන තමයි යන්නේ. මගේ ගාව තියෙනවා කාසියක් මොකද්ද පිච් එකක් පොඩ මොකද පිච් එක මගේ ගාව තියෙනවා 1996 ලෝක ක්‍රිකට් ශූරයෝ මේ තියෙන්නේ. හරි එහෙනම් කවුද මේ ලෝක කුසලානේ පැත්ත කවුද කියලා උඩ දාන්න. ඔය කුසලානේ ඔය මේ ක්‍රිකට් ගහන ඉන්න පැත්ත හොඳේ. ඔන්න එහෙනම් දැම්මා. තියාලුනේ කුසලානේ පැත්ත තමයි වැටුනේ. තිනුර මුලින් බැට්ද බෝල්ද? බැට්. මේ තියෙන්නේ එක නේද පිච් එක. මගේ ලස්සන ලොකු පිටිය. මෙන්න ඉන්න බෝලර් සහ බැට්මන්. අපි පටන් ගන්න යන්නේ නේද යන්න. බෝලර් යන්න. ඉරට යන්න. කවුද බැට්මන් එන්න? හරි යවනේ මේක එකිනෙට කියන්නේ විකට් දෙයක් පුළුවන්. කියන්නේ ඔය එක්කෙන්ට විකට් දෙයක් ගන්න පුළුවන්. එක මැච් එකේ තියෙන්නේ. බලමු ක්‍රිකට් පුරුදු වෙන්න යන එක්කෙනා දිනන්නේ නැත්නම් ගෙනින්ද ක්‍රිකට් ගහන එක්කෙනා දිනන්නේ කියලා. ආරම්භ කරන්න කියලා. හරි එහෙනම් පටන් ගන්න. පළවෙනි පන්දු වෙනවා. අම්මෝ පළවෙනි බෝලෙටම 6ක් ගහනවා. ඒත් එක්කම තියුණාගේ ලකුණු 6ක් දක්වා ඉහළ යනවා. ඔව් වේගවත් පන්දුවක් පහර දීපන්න නොහැකි වුණා පිටිකරුවාට. ඊළඟ පන්දුවට පහර දීමන්න නොහැකි වුණා. පළවෙනි පන්දුවට 6ක් ගහපු ක්‍රීඩකයා ඊතුරු පන්දු දෙකක් මිස් කරගත්තා. ටිප්පුණා. ඔව් පිටිකරුවා දිව්ව ලකුණු එකක් ලබා ගන්න සාර්ථකව. ඔව් ඒත් එක්කම ලකුණු 7ක් දක්වා ඉහළ යනවා. නැවතත් පන්දු එවන්න. පන්දු වැඩි එනවා. ඔව් ගයිස් ආයමත් 6ක්. එතකොට ලකුණු මුළු ලකුණු 13ක් දක්වා ආයමත් ඉහළ යනවා තිනුරගේ. බෝල 4ට ලකුණු 13යි. මොනවද කියන්නේ බැට්මන් පොඩ මේ පැත්ත බලන්න. කවුරු කියලා හිතන් ඉන්නේ? ඔව් අම්මෝ නැවතත් 6ක් ලකුණු 19යි. මේ කවුරු කියලා හිතන් ඉන්නේ? පැතුම් නිසංකද? කුසල් මෙන්ඩිස්ද? කවුද? දසුන් ශානක. ඔන්න නැවතත් එන පන්දුව වේගවත් පන්දුවක්. 4 සීමාවට යන්න බැරි වුණා. ලකුණු 0.1කට. ලකුණු 19 මුල් ලකුණු. පන්දුවට පහරක් එල්ල කර ගැනීම නොහැකි වුණා. ඔන්න නැවත ආයේ සීමාව දක්වා පන්දුව යනවා. ඒත් එක්කම ලකුණු මුළු ලකුණු 25ක් දක්වා ඉහළ යනවා. මම ඒක රෙකෝඩ් කරේ නෑ. 5 minutes later. නැවත පන්දුව එනවා. ආව් 6යි 31යි. ඉතින් යාළුවනේ මතක් කරනවා දෙවෙනි වීඩියෝ එකට දුන්නා වගේ හොඳ රීච් එකක් දීලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා. නැවත පන්දුවක් එනවා. හෙමින් නව පන්දුවට පහරක් එල්ල කර ගැනීම නොහැකි වුණා. රෙකෝඩ් එක යාළුවනේ මෙන්න තියෙනවා අපේ මොකද්ද
සුබේ විකට් එක මෙන්න ඉන්න අපේ කවුද දසුන් ශානක පොඩයි බැට් එක පෙන්වන්න බෑ සුපිරි බැට් එක දැන් ආයේ පන්දු අහුලගෙන පන්දු 60ට ලකුණු 37යි 6යි 43යි ලකුණු තීන්දුව ගහනවා ගහිල්ලක් 6මයි 4මයි නෑ 37යි 43යි 43 ඕ ළමයි නහදත් නහදත් පන් පිටිකරුවා බිම ඇදයටම තරමට මාරාන්තික පන්දුවා ලකුණු 2යි 3යි තව එකක් එනවා දැවි යනවා ක්‍රීඩකයා දැවි යනවා ලකුණු 47යි 50යි ලකුණු 47යි නේ තිබ්බනේ නෑ 43යි 46යි ලකුණු 46යි විකට් එකයි කවන්නේ තව 40ක් ගහගත්තු 80යි බිම ඇද වැටෙනවා ක්‍රීඩකයා සාර්ථක ලෙස පන්දු යවන්න විකට් එකක් ලබා ගන්න ලකුණු 46ට 6යි 6 සීමාව දක්වා පන්දුව යනවා එතකොට මුළු ලකුණු 40 නෑ හොව් මුළු ලකුණු 50 කීයේ 2යි 52 කෝ රියැක්ෂන් 50 බැන්නුවා ලකුණු 52යි ඔව් බෝල යවන්න බිම ඇදවටන පන්දු යවන්න ආබාධයක් නෑ ඉල්ලන හැමෝම යාළුවනි නඩි පහකට පස්සේ ඉතින් ඔන්න නැවතත් 5 minutes later. උන්නා පන්දුව කණ්ඩියේ වැඩි පිටිකරුවාගේ බෙල්ල මත පතිත වුණා නැවතත් පන්දුවක් එල්ල කිරීමට සූදානම් MD විශ්ව දෙනුවන් සහ පන්දුවට පහර දීමට සූදානම් MD තියනවල සඳමින ඒ පන්දුවටත් ප්‍රහාරක් එල්ල කර ගැනීමට නොහැකි වුණා විකට් එකයි ලකුණු 56යි 6යි 62 ඒ 6ත් එක්ක මුළු ලකුණු 60 කීයද 62ක් දක්වා ඉහළ යනවා අපේ කවුද පන්දු යවන්න යන බෝලි හොයන්න අන්නහයි මේ නැති රතු පාට යන්නේ අර හද්ද ඩොඩේ යනවා ගයිස් මේකයි වැඩේ බීම පත බෑන්නේ යාළුවනේ මට ෂූට් කරගන්න බැරි වුණා හැබැයි දැවි යනවා බවුන්සර් එකකට කරන්න දෙයක් නැහැ අර බෑ පේන ඇති වලට මේක ඇදලා තියෙනවා යාළුවනේ ඇත්ත කියන්නේ දැවි යනවා ඕන මොකක්ද යක් කරා මම දැක්කෙත් නෑ යාළුවනේ මේ පොළවේ මේ නිකන් මේ හිරි වගේ තියෙන්නේ මේ අපේ මේ ලස්සන ගහ නිසා ඒකට වීඩියෝ එකට අවුලක් වගේ විශ්ව පිටිකරුවා දැන් එයාට ටාගට් එක 63 ලකුණු තියුණු පළවෙනි පන්දුව එල්ලගීම සූදානම් ඔව් ලකුණක් ලබා ගන්න සාර්ථක ලෙස ඔව් තවත් ලකුණකට දිව වෙනවා ලකුණු 2යි සාර්ථක ලෙස එක පන්දුව ලකුණු 2ක් ලබා ගැනීමට විශ්වට හැකියාව ලැබෙනවා නැවතත් පන්දු එල්ල කරනවා ලකුණු 4යි ඒ සමග එම හතරත් සමග මුළු ලකුණු 6ක් දක්වා ඉහළ යනවා නැවතත් පන්දුවක් අනිගයි සෝන තවත් පන්දුවක් යොමු කිරීමට සූදානම් MD තිරුණ සඳමින පන්දුර පහර දෙනවා MD විශ්ව දෙනවා ලකුණු 4යි එයත් සමග මුළු ලකුණු 10ක් දක්වා ඉහළ යනවා තව 53ක් ගන්න ඕන දිනන්න නා ඔව් දිව යන 4යි ඒත් එක සමග මුළු ලකුණු 14යි
විකට් නෑ. විකට් බිඳුවයි. ඈ? ආ තවත් වේගවත් පන්දුවක් නැවතත් 4ක් ලබා ගන්නවා. ඒ සමග මුළු ලකුණු 18ක් දක්වා ඉහළ යනවා සාර්ථක ලෙස. ඔන්න මේ පැදවරන් කෝ ආවෙන්නේ. අයියෝ බෝලේ යවන්න කලින් බෝලේ බිම වැටුණා. පන්දුවට පහරක් එල්ල කර ගැනීමට MD විශ්වට බැරි වුණා. ඒ පන්දුව තා පොඩ්ඩක් පහලින් ආවා නම් මොහුගේ විකට් එකක් යෑමට ඉඩ තිබුණා. ඒ පන්දුවට කහ ගැනීමට නොහැකි වුණා. ලකුණු 18යි. තාම ලකුණු 18යි. හෙමින් දාන්න එපා ස්ලෝ බෝල් හුරු නෑලු. ලකුණු 4යි 22යි. ඒකට මම කරන මෙන්න එහෙම එකක්. විකට් එකයි ලකුණු 22යි. පන්දු යොමු කිරීමට සූදානම්. පන්දු යොමු කරන්න. ලකුණු 6ක් දක්වා පන්දුව ඇදී යනවා. ඒ සමග මුළු ලකුණු 28ක් දක්වා ඉහළ යනවා. පන්දුවක් එල්ල කරනවා. ඒකනම් මම කරන්නේ මෙහෙම. ඉතින් මම තමයි තර්ඩ් අම්පයර් අම්පයර්යි හැමෝම මම ඉතින් මගේ ප්‍රශ්න විසඳලා නොට් අවුට් එක. 4 නෑ. නෑ. ලකුණු 28යි විකට් එකයි ලාස්ට් විකට්. නැත පන්දු යොමු කරනවා. හෙමින් ආපු පන්දුර පහරක් එල්ල කර ගැනීමට විශ්වාස නොහැකි වුණා. නැවතත් කියන්නේ. ඔව් විශ්වාස සාර්ථක ලෙස ලකුණක් ලබා ගන්නවා. ඒ සමග මුළු ලකුණු 29ක් දක්වා ඉහළ යනවා. පන්දුර පහරක් එල්ල කරගෙන නොහැකි වුණා. ලයික් කරන්න. අමතක කරන්න එපා. නැවත පන්දුර පහර දීමට සූදානම් MD 20 දෙනුවන්. ඒ පන්දුර පහරක් එල්ල කරගෙන නොහැකි වුණා 20ට. තාම ලකුණු 29යි. එක 6ක්වත් තාම ගැහුවේ නැහැ. 6කට ළඟා දීමට හැකි වුණා. ලකුණු 1යි. ඒ සමග මුළු ලකුණු 30ක් දක්වා ඉහළ යනවා. ලකුණු 6යි මුළු ලකුණු 36ක් දක්වා ඉහළ යනවා. දෙවනි 6 20 දිනු නිසි එල්ල කරන ලද මම ලකුණු ආවුට්. ආබි වැදුනද? ඉතින් අවුට් කියලා සෝරි. අත පන්දු යොමු කරනවා. ලකුණු 4ක් දක්වා 20 පහරක් එල්ල කරනවා. ඒ සමග මුළු ලකුණු 40ක් දක්වා ඉහළ යනවා. වේගවත් බෝලයක් මතීස පදිරනලු ඒ පාර. ටිප්පුණා. දුවන් පුළුවන්. දිව යනවා ලකුණු 2යි ලකුණු 3යි.
විශ්ව සාර්ථක ලෙස ලකුණු 3ක් ලබා ගන්නවා. මුල් ලකුණු 43යි. නැවතත් ටිප් ලකුණේ. බොරුවට විකට් කරන මේ මිනිසයා. Tamat ඒකත් පන්දු. No ball. Nah, nikah enggak? Nah, tuh orang Vishwa. Nah, white nih. Nah, tuh tabak. Nah, tidur pandu bela karena Vishwa paharat dena paharat dunna lakunu hadar le bagini warna hai guna lakunu bindu ay pandu ata. Mulu lakunu Vishwa dah 44යි. दादा पंदुआ केला करना ए पंदुआ तो पहाड़ा केला करके ना कोना आउट ने कोहे दे दूने ए पीछे मां उधर देखा ने बेदुने මේ මිනිසයා 40 පැන්න විතරයි මේ මිනිසයා දැන් වේගෙන් බෝල දානවා අවුට් නැති එකට අවුට් ගන්න හදනවා ඉතින් යාළුවනේ මගේ සයිඩ් තව එක්කෙනෙක් ආවා තේරෙන්නේ යාළුවනේ මගේ වොල්ටේෂන් බලලා ලකුණු 6ක් ලබා ගන්න ඒ සමග මුල් ලකුණු 50යි කො බැට් එක ඉස්සුවා කවුරු කියලා හිතන් ඉන්නේ තියනවා නම් හිත මේ ඔය හිතන් ඉන්නේ කවුරු කියලායි ඈ no ball ලකුණු 1යි බොරුවට කිව්වේ මේ හැමින් දාන්න හොඳේ කො ටිප් ලකුණු 1යි පන්දුව අල්ලලත් ඇරියා කැච් එක යාළුවනේ අල්ලලත් ඇරියා මම දන්නේ නැහැ ඒක රෙකෝඩ් වුණාද කියලා මොකද මේ සරුංගලක් කලින් යන්නේ කියලා පිටිකරුවා කෑ ගැව්වා ඊට සමග මාගේ හද මොකක්දයක් වුණා මම ඒක හොයන්න යන්න හදුවා ඒ නිසා මට ඒක රෙකෝඩ් කරන්න බැරි වුණාද පුළුවන් වුණාද කියලා මම දන්නේ නැහැ අවුට් කොහෙද ඒ රෙකෝඩ් කරගන්න බැරි වුණ කොටස තුල මෙයා කැච් එකක් යවුවා ඒ කැච් එක අල්ලලා මේ කපිමත් ඇරියා ඒක නිසා අවුට් නැහැ විකට් නැහැ ලකුණු 50 කීයයි 1යි හරි යාළුවනේ පිටිකරුවාටයි පන්දු යවන්නටයි දෙන්නටම මොනවද අපි දුන්නේ වින්ටර් එකක් දුන්නා කාලා කිරලා ඉන්නේ යාළුවනේ ඊට පස්සේ අපි යම තරගය පටන් ගන්න සූදානම් යාළුවනේ පිටිකරුවා සූදානම් පන්දුර පහල දෙන බලමු 6ක් ගහන්න වගේ ඉන්නේ පාද්දවි යනවා ලකුණු 51ට විකට් දෙකම දැවි යන ඒ අනුව ක්‍රිකට් පුරුදු වෙන්න යන එකනා ජයග්‍රහණය කරනවා මේක ලකුණු කීයකින්ද ජයග්‍රහණය කරන්නේ හරි යාළුවනේ ඔන්න නිල් පාට ෂර්ට් යන MD තියුණ සඳමින ලකුණු 12කින් ජයග්‍රහණය ලබනවා මෙන්න මේ ළමයා ලකුණු 12කින් පරාජයක් ලබනවා